හොඳයි මුලින්ම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. සිදුවත් කුමාරයා ඉපදුනේ කොහෙද? ලුම්බිනිය කියලා ඔයා මට උත්තර දෙයි. ඊළඟට මම අහුවොත් මේ ලුම්බිනිය කොහෙද තියෙන්නේ කියලා ඔයා කියයි නේපාලේ කියලා. ඔව් ඒ විදිහට තමයි අපි පොතේ පතේ ඉගෙනගෙන තියෙන්නේ. නමුත් මේ ලුම්බිනිය නේපාලයේ තියෙනවා කියන එක මහා පට්ටපල් බොරුවක්. කොහොමද එහෙම වුනේ? ඇත්තටම කවුද මේ ලුම්බිනිය නේපාලයෙන් හොයාගත්ත ඒ පට්ටපල් හොරා? ඉතින් මේ වීඩියෝවෙන් අපි මේ සූදානම් වෙන්නේ ඒ ගැන වැඩි දුරටත් කරුණු විමසා බලන්නයි. ඉතිහාසයේ සිදු බරපතලතම වැරැද්දක් ගැනයි අද මම මේ කියන්න යන්නේ. ලුම්බිනිය කියන්නේ සැබවින්ම බුදුන් උපන් බිම නොවන බව කිව්වොත් ඔයාට මාත් එක්ක කේන්තියයි. ඒත් සත්‍ය හෙළිදරව් ඇහුවොත් ඔයා පුදුම වෙයි. වසර 1896 දී ඇන්ටනී ෆියුරර් නම් ජර්මන් ජාතික දේවත ගැතිවරයයි ඉතිහාසගත මේ දරුණු අපරාධ කරපු පුද්ගලයා. නේපාලයේ අද අප දන්නා සවුත් වෙස්ටර්න් නේපාලී ස්ටරායි නම් ස්ථානයේදී තමන්ට ලුම්බිනි නම් සෙල්ලිපිය ලැබුණු බවට ඔහු මධ්‍යම රජයට වාර්තා කෙරුවා. එම සෙල්ලිපිය ඔහු අතින් කෙටු ව්‍යාජ එකක් බවට පස්සේ කාලෙක එහි ගොස් විමර්ශන කළ අයට වැටහුණා. මෙම සෙල්ලිපිය නිර්මාණය කිරීමේදී ඔහු කළ ලොකුම මෝඩකම තමයි එහි වචන ඈඩ් කරලා ලියපු එක. සාමාන්‍යයෙන් පැරණි සෙල්ලිපිවල මේ විදිහට වචන වෙන් කරලා ලියලා නැහැ. වසර 2000ක් පැරණි සෙල්ලිපියක අක්ෂර මේ තරම් පැහැදිලිව තියෙන්නේ කොහොමද යන්න පිළිබඳව ඇති වුණු සැකය මත විද්වත්හු මේ විමර්ශනයට යෙදුණා. මෙහි ශක්‍ය මුනි වෙනුවට සයෝ මුනි ලෙසින් ලියා ඇති අතරම සිද්ධාර්ථ යන නම එහි දක්නට නැහැ. ඒ වගේම මේ දේවගැතිවරයා අශ්වදතක් පෙන්වමින් මේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලෙස ඉදිරිපත් කර වංචාකාරයෙකු ලෙස හංවඩු ගැයිලක් තිබුණා. බුදුන් වහන්සේ රියන් 32ක් උස නිසා දත එතරම් විශාල විය යුතුය යන්න ඔහුගේ තර්කය වුණා. මේ හොර සෙල්ලිපිය නිසාම ඇන්ටනී ෆියුරර්ට රජය විසින් නඩු පැවරුවා. ඒත් එම නඩුවේ ඔහුට විරුද්ධව සාක්ෂි දීමට සිටි ඔහුගේම සහකරු හදිස්සියෙම මිය ගිය නිසා නඩුව ඉවත දැමීමට සිදු වුණා. මේ රූපයෙන් ඔබ මේ දකින්නේ ඇන්ටනී ෆියුරර්ගේ වංචාව නිසා මධ්‍යම රජයෙන් ඔහුව රැකියාවෙන් අස්කළ බව දැක්වෙන ලිපියයි. ඒ වගේම ලුම්බිනිය ගැන ඔහු ලියූ පොතේද සාවද්‍ය කරුණු බහුල වූ බැවින් ඉන්දියානු ආණ්ඩුවේ නියෝග පරිදි එය පුළුස්සා දැමූ බවද මේ ලිපියේ සඳහන් වෙනවා. කෙසේ හෝ බුදුන් උපන් දේශයට එවකට විපල්පයක් සොයාගත නොහැකි වූ නිසා නේපාල රජයේ රාජ්‍ය අනුග්‍රහය දැක්වූ නිසා අද මෙම ස්ථානය ආගමික වශයෙන් කෙසේ වුවත් ආර්ථික වශයෙන් විශේෂ ස්ථානයක් වෙලා තියෙනවා. පසුව යුනෙස්කෝ මගින් මේ ලෝක උරුමයක් බවට පත් කළා.